අයිබෝවන් සුබම සුබ ලස්සන දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මිහින්තලාවෙන් හඬා. නමුත් අපි දවස සුබ වෙන්න කිව්වට අද දවසේ හදවතින් පීඩා විඳින දුක් විඳින තමන්ගේ දරුවෝ ගැන හිතමින් මානසික ආතතියටපත් වෙමින් තමන්ගේ රටේ නීතියෙන් හවුහරණක් නැතුව පවතින ආණ්ඩුවක හවුහරණක් නැතුව අසරණ වෙච්ච අතරමං වෙච්ච අම්මාවරු අද මේ රටේ ඉන්නවා. ඉතින් එවන් අම්මා කෙනෙක් තමන්ගේ නැති වුණු දරුවා වෙනුවෙන් මාව සොයාගෙන ආපු ගමන. ඉතින් මම ආයිබෝවන් කියලා පිළිගන්නවා අම්මා. මේ අම්මගේ දරු කුසෙන් වඩාපු දරුවා අවුරුදු 33ක් වෙනවා. කාන්තාවක් දැරියා. ඉතින් ඇය මේ මොහොත වෙනකොට මාස 8ක පමණ කාලෙක ඉඳලා අතුරුදහන්ද නැත්තම් එහෙමත් නැත්තම් මරලා දැම්මද එහෙමත් නැත්තම් මොකද්ද උනේ කියන එක තමයි මේ අම්මගේ ඛේද වාචකය. අම්මා අසරණ වෙලා අම්මා ඉබාගාත යමින් පොලිසිය පිහිට පතමින් කාගේ හෝ හවුවරණක් හොයාගෙන යන ගමනේදී තමයි මාව හොයාගෙන ආවේ. එතකොට මේ අම්මා මිහින්තලේ කටුගැලේ ආවේ පදිංචි අම්මා කෙනෙක්. එතකොට මේ දරුවත් ඉපදුනේ මිහින්තලේ නේද? මිහින්තලේ ඉපදිලා ඇය විවාහ වෙලා තමයි යන්නේ මීගලාව කියන ගමට. මැදින්නෝරුව. මීගලාව මැදින්නෝරුවට මේ දැරිවිය විවාහ වෙලා තමයි ගිහිලා දැන් වසර 10කට කලින් මේ උපන් ගමෙන් පිට වෙන්නේ. එතකොට ඒ ගමේ ඉන්න ගමන් දරුවෝ දෙන්නත් ලැබුණාන් පස්සේද මෙයා රට යන්නේ විදේශයට. ඔව් මෙයා දැරිවේ ඊට පස්සේ විදේශගත වෙනවා අවුරුදු 2කට. අවුරුදු 2කට විදේශගත වෙලා නැවත ලංකාවට පැමිණිලා කොච්චර කාලයකදී මේ සිද්ධ වෙන්නේ? නෑ සිද්ධ වෙනකොට නම් ලංකාවට ඇවිල්ලා සති දෙකක් තුනක් වගේ තමයි හිටියේ. එතන ඉඳලම තාම මේ වෙනකන් කිසිම තොරතුරක්. ඔව් අවසන් වරට මෙයා ගියා කියලා කියන්නේ කොහෙටද? සැලුන් එකට ගියා කිව්වා. මෙයාගේ මහත්තයයි පුතයි සමග තමයි බයික් එකම ගිහින් තියෙන සැලුන් එකට මේකප් එකක් දාගන්න කියලා. මෙයා කිව්වලු දුව කිව්වලු සැලුන් එකකින් ඔයා මහත්තයා බෑ දෙකකින් එන්න මම පැය දෙකක් විතර යනවා මේ වැඩේට. පුතත් එක්ක ඊට පස්සේ මහත්තයාව ගෙදර ගිහින් තියෙනවා. ගිහිල්ලා නැවත මහත්තයා සැලුන් එකට එනකොට දුව නැහැ. සැලුන් එකේ කෙනා කියලා තියෙනවා දැන් බස් එකේ නැගලා ගියා කියලා. ඒ කතාව කියන්නේ ස්වාමි පුරුෂයා. අම්මලා ගිහිල්ලා ආපු දෙයක් නෙවෙයි ස්වාමි පුරුෂයා කියන්නේ. අපිට ওই දේ දැනුනේ මහත්තයයි. ඔව්. එතකොට දැන් අම්මා මේක පොලිසියට ඕගොල්ලෝ පැමිණිල්ලක් කරලා තියෙනවා. මට ඉතින් එයාගේ මහත්තයම පැමිණිල්ලක් දාලා තියෙනවා. මීගලාවේ පොලිසිය. ඔව්. ඒක ඇත්තද බොරුද බලන්න මේ මම ගිහිල්ලා පොලිසිය පැමිණිල්ලක් දැම්මා. දානකොට කිව්වා පොලිසියේ කට්ටිය ඔයා පැමිණිල්ලක් දාන්න එපා මේ ওই පැමිණිල්ලම එයාගේ මහත්තයා දාලා තියෙනවා. මට ඒ පැමිණිල්ල පෙන්නුවා. ඉතින් මම නැවත ඒ පැමිණිල්ලම දාන්න ඕනේ නැහැ කියලා මම කිව්වා එහෙනම් තා ටිකක් හොයලා බලමු කියලා ඒ සර්ගේ නම්බර් එකකුත් ඉල්ලගෙන මම ආවා. ඔව්. එතකොට පොලිසිය මේ වෙනකොට අම්මලා දැනුවත්ව මේ සම්බන්ධව සොයා බලනවාද කිසිම විස්තරයක් නැද්ද? නැවතත් අපි ගියා සති මාසෙකින් විතර ඒ යනකොට කිව්වා අපි මොනවා මහත්තයෝ අපි හොයනවා. නමුත් කිසිම තොරතුරක් නැහැ. අපිට සැක කටයුතු කවුරු හරි ඉන්නවනම් අපිට කියන්න කිව්වා. එහෙනම් ඕගොල්ලෝගෙන් අහනවා තොරතුරු. මගෙන් ඇහුවා. ඔව්. ඉතින් අපි කොහොමද දෙන්නේ හොයන්නේ? ඔව් දැන් අම්මා හදපු දරුවා කුසෙන් හදපු දරුවා ගැන වේදනාවෙන් මේ අම්මා පසුත යන්නේ. අම්මට දැනගන්න ඕනේ දරුවා ජීවත් වෙනවද දරුවා මැරුණාද කියන එක අවසාන වශයෙන් නේද? දැනගන්න ඕනේ. හිතා දාගන්න ඕනේ. ඒකට තමයි අම්මගේ බලාපොරොත්තු. මම වැඳලා කියන්නම් මට ඉන්නවනම් තනිකින් තොරතුරක් ලැබෙන්න කියලා. ඉතින් මේ අම්මා කරන ආයාචනාව මේක දකින්න අය මේ දැරිවිගේ අපි ෆොටෝ පෙන්නන්න. මේ ඔබ දකින්නේ 33 හැවිරිදි මිහිරි රණසිංහ කියන දැරිවි. මේ නිලියක් වගේ ලස්සනයි. අවුරුදු 33යි මෑට. ඔබ මේ දකින්නේ මෑ තමයි මේ වෙනකොට අතුරුදහන්ව ඉන්නේ. මේ දැරිවි ඇත්තටම අවුරුදු 33ක් වුණාට නිලියක් වගේ ලස්සන දැරිවියක්. ඉතින් මේ අම්මගේ ඉල්ලීම තමයි මේ ගැන දන්නවනම් තොරතුරක් දෙන්න කියලා. මම මේ අම්මගේ විස්තරය සියලු දේම මම දැනගෙන තියෙන්නේ. මම මේ කතාව කියන්නම්. එතකොට මේ මීගලාව කියන පොලිසිය මාස 8ක් වෙනවා. මාස 8ක් තිස්සේ මේ මීගලාව පොලිසිය කිසිම තොරතුරක් මේ වෙනකොට මේ දරුවා සම්බන්ධව අහගෙන නැහැ. එතකොට මම මේක ලෝකයක් හමුවට ගේන්න හේතුව තමයි මෙන්න මේ ඔබ දකින අහිංසක දරුවෝ දෙන්න. මේ දරුවට දැන් පුතාට අවුරුදු 10ක් වෙනවා. මේ දියණියට අවුරුදු 6ක් වෙනවා. එතකොට මේ දරුවෝ දෙන්න ආස ඇති තමන්ගේ අම්මා මේ දරුවෝ හොයන් යනකම් ඒ දරුවන්ගේ
හදවතේ අපි දැනෙන මිනිස්සු අපටත් දැනෙන. හරි? එතකොට මේ දරුවෝ බලාපොරොත්තු ඇති අම්මා එයි කියලා. එතකොට මේ අම්මා බලාපොරොත්තු ඉන්නවා තමන්ගේ දරුවා එයිද? ඒ වගේම තමයි මේ කාන්තාව මෙයා රට අවුරුදු 2ක් ඉඳලා ඇවිල්ලා මෙයා මේ දරුවෝ දෙන්නත් ස්වාමි පුරුෂයෙක් දාලා ගියා කියලා අපි අනුමාන කරනවා නම් ඩෙන්ටිටිවත් පාස්පෝර්ට් එකවත් අරගෙන නැහැ. මේ අම්මාගේ වචනෙන්ම කියනවා නම් ජංගියක්වත් අරන් ගිහිල්ලා නැහැ. හරිද? එතකොට මෙයා ප්ලෑන් කරලා මෙයා ගෙදරින් යනවා අඩුම ගානේ හරි පාස්පෝර්ට් එක එපා ඩෙන්ටිටි එපා නමුත් දවස් අධ්‍යයක් කොහේ හරි ඉන්න යට ඇඳුමක් අවශ්‍ය නේද මේ කාන්තාවකට. එහෙම දෙයක්වත් මේ දැරිවියා ගෙදරින් අරගෙන ගිහිල්ලා නැහැ. ඉතින් ඒ හින්දා අපට එයා මේ හිතාමතා ගිය ගමනක්ද කියලා හිතන්නත් බෑ. මොකද Tamanට අවශ්‍යම දෙයක් නේ ඩෙන්ටිටියි පාස්පෝර්ට් එකයි. ඒ වගේම අම්මා කියන වගේ අටකන්ති සංඛ්‍යාවක්වත් අරන් ගිහිල්ලා නැහැ. මෙතනදී ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එකක් තමයි ස්වාමි පුරුෂයා තමයි මේ බිරිඳ රැගෙන ගිහින් තියෙන්නේ. අවසන් වරට තොරතුරු තියෙන්නේ මේ බිරිඳ ගිහින් තියෙන ස්වාමි පුරුෂයා එක්ක. එතකොට නැවත ස්වාමි පුරුෂයාටම තමයි රැගෙන යන්නේ කියලා කියන්නේ. එතනදී මේ ස්වාමි පුරුෂයා ගැන සැකයක් මතුවෙනවා. ඒ වගේම මේ ඔබ දකින්න දැරිවි නිලියක් වගේ පාරකට යනකොට අතවරයකට කරලා මරලා දැම්මත් දන්නේ නැහැ. ඒ වගේම මෙයා විසින් සියදිවි හානි කරගත්තද දන්නේ නැහැ. එහෙමත් නැත්නම් මෙයා අතුරුදහන් වෙලා සැඟ වෙලා ඉන්නවද දන්නේ නැහැ. මෙන්න මේ කාරණා කීපය ගැනම අපි අවධානය යොමු කරනවා රටේ වත්මන් පොලිස්පතිතුමාට. පොලිස්පතිතුමනි මාස 8ක් මේ දරුවා නැති වෙලා පොලිසියට පැමිණිලි කරලා මේ මීගලාව කියන පොලිසිය මේ වෙනතෙක් කිසිම හෝඩුවාවක් අරගෙන නැහැ. මීගලාව පොලිසිය නිදිද කියලා තමයි අහන්න තියෙන්නේ. අපි පොලිසිය වෙනුවෙන් උසාවියේදී අර පොලිස් පොඩ්ඩාට වෙච්ච අසාධාරණ වෙනුවෙන් පොලිස් පොඩ්ඩා කියන නම දැම්මේ මම. මගේ වීඩියෝ එක මගේ පෝස්ට් එක තමයි ලක්ෂ ගණන් බැලුවේ පොලිස් පොඩ්ඩා කියලා ප්‍රථම වතාවට සමාජ මාධ්‍යකතකදී මම. පොලිසිය වෙනුවෙන් අපි හැම වෙලාවෙම ඉන්නවා. පොලිසියට මහ ජනතාවගෙන් වෙන අසාධාරණ වලත් අපි ඉන්නවා. ඒ වගේම මේ මෑතක අර ට්‍රැෆික් එකේ දෙන්නට අර චණ්ඩි නංගි දාපු පාට් එකේදීත් අපි පොලිසිය පැත්තේ හිටියා. ඒ වගේම පොලිසිය මේ ජනතාවට සාධාරණයක් කරන්නේ නැත්නම් මේ ජනතාව වෙනුවෙන් අපි ඉන්නවා. ඉතින් මිහින්තලාවෙන් හඬක් මගේ බලාපොරොත්තුව බුද්ධ්‍යංශ රටේ බුද්ධ්‍යංශ මෙන්න තොරතුරු සියලු තොරතුරු අපි ළඟ තියෙනවා. මේ අම්මා ගාව තියෙනවා මං ගාව තියෙනවා. බුද්ධ්‍යංශ වලට පුළුවන් ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම මේ නිදියාගෙන ඉන්න මාස 8ක් තිස්සේ නිදියාගෙන ඉන්න මේ මීගලාවේ පොලිසිය දැන් වහම ක්‍රියාත්මක වෙන්න. පොලිස් ඇමතුමා මේ ගැන ක්‍රියාත්මක වෙන්න. මේක මේ මවටත් අර අහිංසක දරුවෝ දෙන්නාටත් කරන ජාතිය යුතුම්කමක්. මාස 8ක් තිස්සේ මේ වගේ රූමත් තරුණියක් අතුරුදහන් වෙලා අද වෙනකන් කිසිම හෝඩුවාවක් නැත්තම් මේ රට කොහෙද තියෙන්නේ? 76 වසරක සාපයක් තිබ්බා. ඒ කාලේ මේ වගේ දේවල් වහලා දැම්ම යට ගැහුවා. හැබැයි වත්මන් ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු ගානක දේවල් ගේනවා. එහෙනම් මේ මාස 8ක් කියන්නේ බොහොම සුළු කාලයක්. තාමත් පුළුවන් මේ දැරිවිට මොකක්ද උනේ කියලා මේ අසරණ අම්මාට පිළිතුරක් දෙන්න පුළුවන්. අපි මේ ගැන දැඩි අවධානයෙන් ඉන්නවා. ඒ වගේම මීගලාව පොලිසියට කියනවා නැවත මේක ගන්න, තොරතුරු හොයන්න, CC කැමරා තියෙනවා. රටේ තොරතුරු දෙන තැන් තියෙනවා, සමාජ මාධ්‍ය තියෙනවා. එතකොට මේ ෆොටෝ අපි පළ කරනවා. මේ ෆොටෝ අපි ඔබට පේන්න දාලා තියෙනවා. අපිට ලබා දෙන්න පුළුවන්. එහෙමනම් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අම්මාට සාධාරණයක් විය යුතුයි. ඒ වගේම ස්වාමි පුරුෂයා මේ වෙනකොට දරුවෝ දෙන්න හදාගෙන ඉන්නවා. ඔහුට සාධාරණයක් විය යුතුයි. ඒ වගේම පොලිසියෙන් කට උත්තරයක්වත් ගත්තද ස්වාමි පුරුෂයාගෙන්? අරගෙන තියෙනවා. අපිට අද කාලේ කවුරුත් විශ්වාස කරන්න බෑ. ස්වාමි පුරුෂයා විශ්වාස කරන්නත් බෑ. ඒ නිසා අපි සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. මේ දැරිවි ජීවිතත්වයට පත් කළාද? ජීවත්ව ඉන්නවද? මොකද්ද උනේ කියන එක රටේ ප්‍රධාන ආයතන තියෙනවා, දෙපාර්තමේන්තු තියෙනවා. මේ හැම කෙනෙක්ගේම දැඩි අවධානය යොමු වෙලා කියලා සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා මිහින්තලාවෙන් හොඳක් බලාපොරොත්තු වෙනවා ඉල්ලනවා.